ඉතින් guys ඔයාලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් මේ තියෙන්නේ පිටිපස්සෙන් ඔයගලන්ට පේන්නේ අපි නුවර එළියේ ඉන්න අපේ customer කෙනෙක්ට complete කරන්න යන set එකක්. ඉතින් මේක නුවර එළියේ cash on delivery තමයි යන්නේ. ඉතින් අපි එන යන වීදම සාමාන්‍යයෙන් අපි ලොකුවට ගන්න නැහැ. මොකද අපිම තමයි මේ cash on delivery සේවාව කරන්නේ ලංකාව ඇතුලේ. අපේම දෙන්නෙක් හෝ තුන් දෙනෙක් මැෂින් එකේ එන කම්පෝනන්ට්ස් මේ වැඩි වුණොත් එම සමහර කියලා තුන් දෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපි කට්ටියව යවන්නේ. අපේම කට්ටිය තමයි එන්නේ. ඉතින් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හොඳම සුරක්ෂිතව ආරක්ෂිතව ඔයගලන්ගේ පාර්සල් එක මොකක් මැෂින් එක ඕනම දෙයක් වාගේ අතටම ගෙනල්ලා බාර දෙන්න අපි බැඳී සිටිනවා. ඉතින් මේක full brand new set එකක්. RTX 2078GB කාඩ් එකක් අපි use කරගෙන තිනවා. ඒක තමයි අපි use component එකකට මෙතන use කරගෙන තියෙන්නේ. ඉතින් අපි කතා කරගමු මොනවද අපි use කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මේක budget මත් නෙමෙයි, සාමාන්‍යයෙන් middle range එකේ PC එකක්. මේක gaming, editing, rendering වගේ වැඩ කරගන්න පුළුවන්. videography කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒ ටික කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව. මොකද අපි use කරගෙන තියෙන්නේ core 6 threads 12ක් තියෙන Ryzen 5 එකේ 5600 කියන processor එක තමයි අපි use කරගෙන තියෙන්නේ build එකට. ඉතින් ඔයගලන්ට පේනවා processor එක මෙන්න මේ ආකාරයෙන්. මේක තමයි අපි use කරගෙන තියෙන processor model එක. ඉතින් අපි RAM එක use කරගෙන තියෙනවා Corsair brand එකේ. දැන් ඔයගොල්ලෝ දන්නවා Corsair brand එකේ RAM එක 45000ක් විතර වෙනවා. නමුත් අපි දෙනවා මේක සාමාන්‍යයෙන් කස්ටමර්ට වැරලා තියෙන්නේ 30000ක් 35000ක් අතර වගේ ප්‍රයිස් එකකට තමයි මට මතක විදිහට. ඉතින් මේ අපි කෙලින්ම ඩිරෙක්ට් දෙන්න ගන්නෙ. ඉතින් ඒක නිසා අපි මේකට 2 years warranty එකක් දෙනවා. අපේ warranty එකක් තමයි එන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ගොඩාක් අඩුවෙන් තමයි අපේ build වලට set වෙන්නේ. තව RAMs ඕන තරම් තියෙනවා. ඉතින් මේ විදිය full seal pack මේ විදිහට තමයි එන්නේ RAM එක, අපේ RAM එක. ඉතින් ඔයාලට කියන්න. ඉතින් මේ RAM එක තමයි අපි දාලා තින්නේ 16GB single stick එකක් Corsair brand එකේ 3200 MHz speed එකෙන් තමයි use කරගෙන තින්නේ RAM එක. ඉතින් මේක තමයි අනිත් එක. සෑහෙන ගණන් මේ NVMe SSD මේ AI මගුලක් නිසා හරිම කරදරේ. අපිටත් මාර වදයක් වෙලා තියෙන. හදිස්සියට NVMe එකක් හොයාගන්න නැහැ, RAM එකක් හොයාගන්න නැහැ. පට්ට ගාණක් කියනවා තියෙන කට්ටියත්. ඉතින් අපේ ඩීලර්ස් ලා ගෙන්නනවා. ඒගොල්ලෝ ගාව ඉක්මනට ස්ටොක් ඉවර වෙනවා. මොකද මේ RAM හිගකම තමයි ඒකට වෙලා තියෙන ලොකුම බලපෑම. ඉතින් RAM NVMe ඔක්කොම බලපානවා. SSD එතකොට ඒ සෙට් එකම. ඉතින් Adlink brand එකේ 256GB SSD එකක් තමයි අපි use කරන්නේ, NVMe SSD එකක්. ඉතින් මේක 3 years warranty එක තමයි එන්නේ. ඉතින් main storage device එක විදියට ඒ වගේම අපි 500GB එකක් තව දාලා තියෙනවා. WD එකෙන් Seagate නෙමෙයි WD එකෙන් අපි දාගෙන තියෙනවා Blue එකෙන් මේකට අමතරව 500GB. මොකද 256GB මදි game එකක් එම install කරලා play කරනකොට පොඩ්ඩක් මදි ඉඩ මදි වෙන ගතියක් එනවා. ඉතින් හොඳ NVMe එකක් තමයි මේ තියෙන්නේ 256GB NVMe එක Adlink brand එක. ඉතින් මම ඔයාලට කිව්වා කාඩ් එකක් use කරනවා කියලා. කාඩ් එක තමයි use කාඩ් එකක් RTX 2078GB කාඩ් එකක් තමයි use කරන්න. දැන් එන games වලට RTX support එක තියෙනවා කියන්නේ හොඳ smooth එකේ හොඳ quality එකකින් ඔයාලට play කරගන්න පුළුවන්. RTX 2070 කියලා කියන හොඳ බර අදින සුපිරි කාඩ් එකක් තමයි 2070 series එකේ 8GB කාඩ් එක. ඉතින් ඒ වගේම අපි use කරගෙන තියෙනවා motherboard එක MSI A520 නෙමෙයි, අපි හැම්පාරම MSI නේ. දැන් අපි Asus Prime එකෙන් A520MK කියන මොඩල් එකෙන් තමයි use කරගත්තේ මේ PC build එකට. ඉතින් සාමාන්‍යයෙන් MSI එකට වැඩිය price එක ටිකක් වැඩි. අපි ඒත් මේ build එකට මේ motherboard එක තමයි use කරගත්තේ. ඉතින් මේක සම්පූර්ණයෙන් full set build එකක් නිසා ඔයගොල්ලෝ බලන්න ඇති පිටිපස්සේ monitor එකකුත් තියෙනවා. ඉතින් අපි monitors unpack කරන්න යන්නේ නැහැ. මොකද seal එක ඔක්කොම ගාලා තියෙන එක customer එක බලාගනි, ඒක experience එක ගනි. ඉතින් Kuri brand එකේ 24 inch curve monitor එක අපි use කරගෙන ඉන්නේ. VA panel එකක් එන 75Hz එන curve model එකේ monitor එක අපි මේ build එකට include කරගෙන තියෙනවා. price එක කියන්නම් අවසානෙට. ඉතින් processor එක අපි cool කරන්න දීලා තියෙනවා හොඳ cool එකක්. නිකන් සාමාන්‍ය normal cool එකට වැඩිය මේ coolers ගොඩාක් හොඳයි. හොඳ cooling management එකක් තියෙන. ඒ වගේම temp එක බලා ගන්න පුළුවන් අපිට. මෙන්න මේ ආකාරයෙන් temp එක අපි build කරනවා. ඊට පස්සේ බලමු මේකේ look එක. ඉතින් black එකෙන් තමයි use කරලා තියෙන්නේ. Loving Cool brand එකේ AP400 කියන cool එක තමයි අපි use කරගෙන තියෙන්නේ.
මේ PC build එකට. ඒ වගේම මේ හැමදේම power up කරගන්න අපි use කරගෙන තියෙනවා Aura GP brand එකේ Aura GP එකේ game dias ලගේ 650 GP 650 power supply එකක් තමයි අපි use කරගෙන තියෙන්නේ මේ full build එක power up කරගන්න. ඉතින් මේක හොඳ power supply එකක්. ඉතින් 27 එකට වැඩිය RTX එකේ 5060 වගේ ගහන්න අදහසක් තියෙනවා නම් මේ සාමාන්‍ය ප්‍රමාණවත් අවුලක් නැහැ. ඉතින් කේසින් එක තමයි මේ තියෙන්නේ Falcon brand එකේ කේසින් එකක් තමයි use කරගත්තේ. සුපිරි කේසින් එකක්, හොඳ quality එකක් තියෙනවා. ඒකට අපි ARGB fan 4ක් දානවා. ඉස්සරහට 3ක් වගේම ඒ කියන්නේ පැත්තේ glass එකෙන් ඇතුලේ 3ක් වගේම පිටිපස්සට අපි එකක් include කරගෙන තියෙනවා. මේ PC build එකට මේ තියෙන්නේ fan එක Pro 4 කියන fan එක. මේක තමයි අපි දෙන්නේ. මේකේ fan 4ක්. ඉතින් මේ විදිහට තමයි එන්නේ. ඒ වගේම අපි හොඳ keyboard mouse combo එකක් ඇඩ් කරගෙන තිනවා Fantech brand එකේ. මම සාමාන්‍යයෙන් personally හරිම කැමතියි මේ Fantech brand එකට. මොකද සුපිරිම quality එකක් තියෙන. ඒ වගේම durability එකත් හොඳයි. අවුරුදු ගණන් use කරනවා. ඉතින් මේ Fantech එකේ ඒවා ඉතින් 3-in-1 hero bundle එකක් තමයි use කරගෙන P31 කියන එක. ඉතින් keyboard එක, mouse එක, mouse pad එක ඔක්කොම includable මේක ඇතුලේ මේ PC එකේ. කියන්නේ sorry combo pack එකේ. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයගලන්ට මේකේ දේවල් ටික. ඉතින් අපි මේක build කරන්න පටන් ගමු. ඉතින් guys මේ full set එකම කරලා ගන්න ඒ customer ගේ රුපියල් 2,48,000ක් වගේ මුදලක් තමයි ගියේ full set එකම. ඉතින් හැමදේම includable මේකට. ඉතින් රුපියල් 8,500ක් තමයි නුවර එළියටම අපි cash on delivery price එක විදියට ගත්තේ. ඉතින් ඔයාලා දන්නවා රුපියල් 8,500න් අපිට යන්න විතරක්ම මදි. නමුත් අපි best price එකට තමයි cash on delivery සේවාවත් අපි කරගෙන යන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදිහේ ලස්සන PC build එකක්, performance PC build එකක් මේ විදිහට build කරවගෙන ඔයාලගේ location එකටම cash on delivery ගෙන්න ගන්න. ගොඩක් විශ්වාසවන්තව තමයි අපි මේ වැඩේ කරන්නේ. එතකොට ගොඩක් විශ්වාසවන්තයි. එහෙනම් අපි ගිහින් එන්නම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.